හැමෝම සතුටු කරන්න කවදාවත් බෑ. ඒ කරන්න උත්සාහ කරන්න අපේ. ගමනක් යනකොට Tamanට සපෝට් කරන අයත් ඉන්නවා, විරුද්ධ අයත් ඉන්නවා. සමහර අය ඉන්නවා උඩින් පෙන්නුවට සපෝට් කරනවා වගේ. ගමන කඩාකප්පා කරන්න කකුලෙන් අදින්න ඕවට බහින අය. සමහර අය වචන වලින් අපේ උදව්වට අපේ මේවකට කරනවා වගේ කරන්නේ. හැබැයි ඒක නෙවෙයි යටිහිතේ තියෙන්නේ. මේක කොහොමද කඩාකප්පා කරන්නේ. එහෙනම් ගොඩ දෙනෙක් ඉන්නවා. කවුරුත් කියන කිසිම කතාවක් අහන්නේ. තමන්ගේ ගමන තමන් යන්නේ. ඒ යනකොට ඉතින් එක එක අභියෝග එනවා. ඒවට මූණ දීලා යන එක අපේ වැඩ. ගමන යන තාක්කල් ෆේල් කියලා එකක් නෑ. අපි මෙතන ඉඳන් වාහනේ නැගලා ගමනක් යනවා කියන්නේ. ඒ යන අතරදී ටයරයක් නේ වෙන්නේ. නවත්තන්න. ෆේල් අලුත් ටයරයක් දාලා දුවන්න ඕනේ. යනකොට එක දැනදී ලයිට් එකක් ගහලා යනවා. අලුත් ලයිට් එකක් දාගන්න ඕනේ. එක දැනදී පෙට්‍රල් ඉවර වෙනවා. තල්ලු කරගෙන යන්න ඕනේ. නමුත් කොතනදී හරි මේක කරන්න බෑ මේ වාහනේත් එක්ක මම ওই ගමන පැත්තක දානවා කිව්වොත් එදාට ෆේල්. එතකන් ෆේල් නේ. එක එක පාඩම් එක එක අභියෝග ඒ වගේ. ගමනේ කවදාවත් ගමන නවත්තන්න එපා කවුරු මොනවා කිව්වොත්. මොකද ඔය කියන කට්ටියම තමන් මැච් එකක් ගැහුවට පස්සේ පිටිපස්සෙන් පාට ආදරේට නෙවෙයි මට ආදරේට නෙවෙයි අපෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනය ගන්න හරි පිටිපස්සෙන්. ඒ නිසා හැමෝටම පාඩමක් උගන්වන්න නම් කාත් එක්කවත් කියවන්න යන්නත් එපා. කාටවත් තේරුම් කරන්න යන්නත් එපා. ශ්‍රද්ධ නැතුව මැච් එක. තමන්ගේ ඒ සක්සස් එකට උත්තර දෙන්න දීලා පැත්තකට. දන්න ගහගෙන මැච් එක ගහන තාක්කල් ඔය කියවන එක්කෙනෙක්වත් අතාරින්නේ නැහැ යන්නෙත් නැහැ. ගිය මිනිස්සුත් ආපහු එනවා. හැබැයි කොතනද හරි අතාරියොත් ඔන්න ඕකනේ අපි කිව්වේ මේකනේ කිව්වේ අරගෙන කිව්වේ කියලා හිනාවේ. ගමන අතර මැච් එක ගහලම